ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයන් බිහි වුණ විද්‍යාව සහ කලාව ලෝකයට දායාද කරපු දේශය පර්සියාව. නැත්නම් අද අපි හඳුන්වන ඉරානය. හැබැයි අද මේ සුන්දර දේශය ගැන අපිට අහන්න ලැබෙන්නේ යුද්ධය, සම්බාධක සහ දේශපාලන කැළඹීම් ගැන විතරයි. කොහොමද මේ ශක්තිමත් රාජ්‍යය මෙතනට ඇද වැටුනේ? අද අපි කතා කරමු ඉරානයේ ඇත්තම කතාව. ඉරානයේ ඉතිහාසය පටන් ගන්න මීට අවුරුදු 2500කටත් එහා පැත්තේ. මහා සයිරස් රජු ලෝකෙ පළමු මානව හිමිකම් ප්‍රකාශනය ලියද්දි කියලා තමයි පිළිගැනෙන්නේ. පර්සියානු අධිරාජ්‍ය ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විහිදලා තිබෙනවා. ගණිතය, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව අතින් ඔවුන් ලෝකයේ ඉහළින්ම වැඩිමුණා කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් 19 වෙනි සියවසේදී බ්‍රිතාන්‍ය සහ රුසියාව වැනි බටහිර බලවතුන් ඉරානයේ තෙල් සම්පතට ඇසගැසීමත් සමග මේ අභිමානය මදින් මද සීරීමකට ලක් වුණා. 1970 ගණන් වල ඉරානය කියන්නේ මැද පෙරදිග තිබුණු නවීනතම රටක්. ෂා රජුගේ පාලනය යටතේ රට ඉතාමත් වේගයෙන් බටහිරකරණයට ලක් වුණා. හැබැයි මේ සැප සම්පත් තිබුණේ ඉහළ පන්තියේ අයට විතරයි. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙලා හිටියේ. 1979 දී අයතුල්ලා ඛමේනිගේ නායකත්වයෙන් යුතු මහා විප්ලවයක් ඇති වුණා. ෂා රජු රටින් පලා ගියා. ඉරානය එක රැයකින් ඉස්ලාමීය ජනරජයක් බවට පත් වුණා. බටහිර සංස්කෘතියට තිත තියලා ආගමික නීති මාලාවක් රටට හඳුන්වා දුන්නා. අද ඉරානය පවතින්නේ ඉතාමත් සංකීර්ණ තැනක. එක් පැත්තකින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් පනවා තිබෙන ආර්ථික සම්බාධක නිසා ජනතාව පීඩා විඳිනවා. තවත් පැත්තකින් රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නිසා ලෝක දේශපාලනයම කැළඹීමකට ලක් වෙලා තියෙනවා. මෑත කාලීනව ඉරානය තුළ ඇති වුණු කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වූ විරෝධතා මගින් පෙනී යන්නේ තරුණ පරම්පරාව සහ පවතින ආගමික පාලනය අතර ලොකු මතගැටුමක් පවතින බවයි. සම්පත් වලින් පිරිපුන් රටක් වුණත් දේශපාලන අස්ථාවරත්වය නිසා ඉරානය අද ලෝකෙන් හුදකලා වෙමින් පවතිනවා. ඉරානය කියන්නේ නිකම්ම රටක් නෙවෙයි. ඒක ශිෂ්ටාචාරයක්. අභ්‍යන්තර දේශපාලන අවුල් කොතරම් තිබුණත් ඒ මිනිසුන්ගේ හදවත්වල තවමත් අභිමානය පවතිනවා. ඉරානයේ අනාගතය තීරණය වෙන්නේ මේ පවතින පීඩනය සහ ජනතාවගේ නිදහස අතර තියෙන සටනින්. ඔබ හිතන්නේ ඉරානයට ආයෙත් ඒ රන්වන් අතීතයට යන්න පුළුවන් වේවිද? දැනුමෙන් පිරුණු නවතම වීඩියෝ නරඹන්න අපගේ හොඳම එක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝකින් හමු වන තෙක් ඔබට සුබ දවසක්.